මගේ කුක්කු බෝලේ කුක්කු බෝලේ පියුමි මැනික ආයිත් මුකුත් ඔප්පු කරගන්න දෙයක් නැහැ නේද? පියුමි නෙවෙයි පියුමිගේ අයියා පියු. ඔබ මොකද මෙතන කරන්නේ? ඔබ කවුරු නැකන් ඉන්නේ? ඔබ කවුද? මම මේ කවුරුත් නැගන් නෙමෙයි ඉන්නේ. මේ මට බොරු කියන්න තියාගන්න එපා. හරිද? ඔබේ නම මොකද්ද? මගේ නම අනුරාධ පෙරේරා. අනුරාධ පෙරේරා? ටිකක් අහලත් පුරුදුයි. ඇත්තටම ඔබ අනුරාධ පෙරේරා? නැතුව ඉතින් අනේ මේ අයියේ උදේ පාන්දර ට්‍රක් පන්නගෙන එන්න එපා මේ මෙතන වද දෙන්න. ඔව් නේද ඔබේ නම අනුරාධ පෙරේරා නේද? සෝරි. අනේ සෝරි තමයි අනේ මේ වත් දෙන්නද යනවද? මේ බල්ලෝ තොමට බොරු කියන තියාගත්තද පරයා? ඈ? තෝ අපේ නංගිත් එක්ක පාන්දර 4-5 වෙනකම් වීඩියෝ කෝල් වල ඉන්නවා මං දන්නේ නැහැ කියලා දීතේ. එයාකෝ ඒ ඇසට මේ ඉරිදා හැම ඉරිදම ෆිල්ම් බලන්න යනවා. ඈ? තෝ අර බණගෙදර යනවා කියලා කෙල්ලව එක්කගෙන රෑ වෙනකම් රවුන්ඩ් ගහුවේද? ඈ? ඊයේ රෑත්තෝ කාර් එකේ ඇවිල්ලා කෙල්ලව දාලා ගෙන නැද්ද කිපා? නැද්ද කිපා? තෝ තමයි චාමර තමයි. නෑනේ චාමර නෙමෙයි. මේ මාත් එක්ක බොරු කියන්න දෙන්න එපා. තෝ චාමර තමයි. නෑ ඈ තෝ චාමර තමයි. කිව්වම අප්පා මම චාමර නෙමෙයි ඔක අතාරපන්. මට කිව්වේ චාමර කියන්නේ දුරින් නෑදෑ වෙන අයියා කෙනෙක් කියලා අයියේ. මගේ නම සුබෝධ. ඔයාලා දන්නේ නැද්ද කියලා අහපු හැමදේම මම දන්නේ දැන් අයියේ. අද මොකද ඒ කතාව තේරුම? අයියේ මට හොඳටම සීනි. රෑ 10 වෙද්දි නිින්ද යනවා. 4-5 වෙනකම් මොන වීඩියෝ කෝල්ද අයියේ. අනික මම පියුමි මැනිකට අරන් දුන්නේ බටන් ෆෝන් එකක්. අන්න ගන්න ලේසි වෙන්නේ කියලා. ඉරිදට මම දහම් පාසලේ උගන්වන්න යනවා. මොන ෆිල්ම්ද අයියේ ඉරිදට උගන්වන්න ගියාම. ඒ කියන්නේ ගිය සතියේ ඇත්තටම බණ ගෙදරක නෙමෙයිද අයියේ ගියේ. මං හිතුවේ හොඳටම බණ අහනවා කියලා. එතකොට ඔබේ කාර් එක මොන කාර්ද අයියේ? අද පියුමි මැනිකව බලන්න ආවෙත් 154 බස් එකේ ගැට්ට නැගලා. මොකද්ද? අපි රැවටුණා අයියේ. අපේ චූටිගේ තව දුරටත් චූටි නෑ අයියේ. අනේ බං චූටි